ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එක මම කරපු අනිත් වීඩියෝස් වලට වඩා ටිකක් වෙනස් වීඩියෝ එකක්. මේකෙදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ලොටරිස් වල එහෙම නැත්නම් ස්වීප්ස් වල විනින් ප්‍රොබැබිලිටි එක. ඒ කියන්නේ ජයග්‍රහණය කිරීම සඳහා තියෙන සම්භාවිතාවය පරීක්ෂා කරලා බලන්න එක. මේකෙන් මම වීඩියෝ සීරීස් එකක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක කරන්න අද මම තෝරගෙන තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන සුබ දවසක් කියන ලොතරැයි. මේක තෝරගන්න ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. මේ ලොටරි එකේ විනින් ප්‍රොබැබිලිටි එක කැල්කියුලේට් කරන්න ටිකක් පහසුයි අනිත් ලොටරිස් වලට වඩා. ඒක නිසා තමයි මම මේක පළවෙනියටම තෝරගත්තේ. එතකොට මේකෙන් අපිට පුළුවන් මේ ලොටරිස් වල කොහොමද මේ විනින් ප්‍රොබැබිලිටි එක කැල්කියුලේට් කරන්නේ කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න. මේ ලොතරැයියෙන්. හැබැයි එහෙමයි කියලා මේක විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ලොතරැයිපත් ඒ වගේම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන සියලුම ලොතරැයිපත් වල විනින් ප්‍රොබැබිලිටි එක මේ විදිහට වීඩියෝ සීරීස් එකකින්ම කැල්කියුලේට් කරලා බලන්න. හරි. විනින් ප්‍රොබැබිලිටි එක අපි මැතමැටිකලි කැල්කියුලේට් කරලා ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ලොතරැයි 100ක නියැදියක්. ලොතරැයි 100ක නියැදියක් අරගෙන ඒ විනින් ප්‍රොබැබිලිටි එක ප්‍රැක්ටිකලි එනවද කියන එක ගැන පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. පළවෙනි වීඩියෝ එකට මම මේ සුබ දවසක් කියන ලොතරැයිය පාවිච්චි කරනවා. මේක මුකුත් මේ ඇඩ් එකක්වත් ලොතරැයිය ප්‍රවර්ධනය කිරීමක්වත් එහෙම නෙවෙයි. ඒ වගේම මේක ගන්න එපා කියලා කියන එහෙම වීඩියෝ එකකුත් නෙවෙයි. අපි බලන්නේ මේක මැතමැටිකලි කොහොමද මේකේ විනින් ප්‍රොබැබිලිටි එක කැල්කියුලේට් කරන්නේ සහ ප්‍රැක්ටිකලි එක කොහොමද බලපාන්න කියන එක ගැන පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. විනින් ප්‍රොබැබිලිටි එක අපි මැතමැටිකලි කැල්කියුලේට් කරලා බලමු මේ වීඩියෝ එකෙන්. ඊළඟ වීඩියෝ එකෙන් මම සුබ දවසක් කියන ලොටරි එකෙන්ම ලොතරැයි 100ක් මම පාවිච්චි කරනවා මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න. එතකොට ඒ ලොතරැයි 100න් මට කොච්චර මුදලක් එනවද? මගේ ලක් එකත් බලා ගන්න පුළුවන්, ලක් එක ටෙස්ට් කර ගන්න පුළුවන්. ඉතින් බලමු අපි මේ ප්‍රායෝගිකව අපි කරන එක්ස්පෙරිමන්ට් එකේදී මට කොපමණ මුදලක් එයිද? මේකේ විනින් ප්‍රොබැබිලිටි එක මැතමැටිකලි අපි කැල්කියුලේට් කරන්න කලින් අපි මේ ලොතරැයියේ ත්‍යාග රටාව ගැන පොඩි අවබෝධයක් අරන් ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා. එතකොට මේක ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා ජයග්‍රාහී අංක 3ක්. මෙතන තියෙනවා අංක 3ක්. එතකොට මේ අංක 3 තමයි අපි ගලපන්න ඕන ප්‍රධාන වශයෙන්ම මේකෙන් ත්‍යාගය ගන්න. ඒ වගේම මෙතන උඩ තියෙනවා ලග්න දෙකක්. මේ ලග්න දෙකෙන් එක ලග්නයක් හෝ එකක් හරි දෙකෙන් එකක් මොකක් හරි එදා දවසට දිනුම් මදින ලග්නය සමග ගැලපෙන්න ඕන. එතකොට ලග්නය සහ මේ අංක 3ම ගැලපෙනවා නම් රුපියල් ලක්ෂ 5ක මුදලක් මේ ලොතරැයියෙන් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම තමයි ලග්නය ගැලපුණේ නැතත් අංක 3 පමණක් ගැලපෙනවා නම් කියන්නේ අංක 3 හරියටම එදා දවසේ දිනුම් මදින ලද අංක 3ට ගැලපෙනවා නම් රුපියල් 50000ක ත්‍යාග මුදලක් හිමි වෙනවා. ඒ වගේම තමයි එක ලග්නයක් සමග අංක දෙකක් ගැලපෙනවා නම් රුපියල් 2500ක මුදලක් මේ ලොතරැයියෙන් ප්‍රදානය කරනවා. ඒ වගේම අංක දෙකක් පමණක් ගැලපෙනවා නම් ප්‍රදානය කරනවා රුපියල් 1000ක මුදලක්. ඒ වගේම ලග්නය සමග එක අංකයක් ගැලපෙනවා නම් ලග්නය සමග එක අංකයක් ගැලපෙනවා නම් රුපියල් 200ක මුදලකුත් ලග්නයක් ගැලපෙනවා නම් එහෙම නැත්නම් මොකක් හෝ එක අංකයක් ගැලපෙනවා නම් රුපියල් 40ක් ආදී වශයෙන් තමයි මේකේ ත්‍යාග මුදල් හිමි වෙන්නේ. එතකොට ඒක අවබෝධ කරගෙන ඉන්න එක වැදගත් විනින් ප්‍රොබැබිලිටි එක කැල්කියුලේට් කරලා බලන්න කලින්. ඒ වගේම මේකේ තවත් විශේෂ දිනුම් මැදීමක් තියෙනවා. මේකේ තියෙනවා ප්‍රවර්ධන ත්‍යාග අංකය කියලා අංකයක් ඉලක්කම් 4කින් යුක්ත අංකයක්. මෙන්න මෙතන තියෙනවා ප්‍රවර්ධන ත්‍යාග අංකය මේ කහපාට බොක්ස් එක ඇතුලේ. එතන මේ ප්‍රවර්ධන ත්‍යාග අංකය ඉලක්කම් 4කින් යුක්තයි. මේක වෙනමම තමයි දිනුම් මැදීම සිද්ධ කරන්නේ. එතකොට ඒක මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මේ සිදුවීමෙන් ස්වායත්තව තමයි මේක ප්‍රවර්ධන ත්‍යාග අංකය දිනුම් අදින්නේ. එතකොට ඒ දිනුම් මැදීමේදී ඒකේ ප්‍රවර්ධන ත්‍යාග අංකය හරි ගියොත් රුපියල් 25000ක ත්‍යාග මුදලක් හිමි වෙනවා. එතකොට ඕවා තමයි මේ සුබ දවසක් කියන ලොතරැයියේ තියෙන දිනුම් අවස්ථාව. එතකොට මේ කිසිම දෙයක් ගැලපුණේ නැත්තම් කිසිම දිනුමක් හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලොතරැයියෙන් ඔබ පරාජයටපත් වෙලා. හරි. එතකොට අපි මේක මැතමැටිකලි කැල්කියුලේට් කරලා බලමු කොච්චර ප්‍රොබැබිලිටි එකක් තියනවද මේ ලොතරැයියෙන් දිනුමක් ලබා ගන්නට කියලා. රයිට්. එතකොට මේ තියෙන්නේ සුබ දවසක් කියන ලොතරැයියේ විනින් ප්‍රොබැබිලිටි එක හොයන්න මම පාවිච්චි කරපු
සටහන මේක රුක් සටහනක්. මම රුක් සටහනක් මේ සඳහා පාවිච්චි කරන්නේ ගොඩක් දෙනෙකුට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නිසා. මේක ගැන මම දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ ගැන මම වෙනම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම් කොහොමද මම මේ රුක් සටහන පාවිච්චි කරලා මේකේ winning probability එක calculate කරේ කියලා. එතකොට මම මෙතෙන්දි කතා කරන්න යන්නේ මට ආපු අගයන් ගැන. එතකොට මේකට මට ඇවිල්ලා තියෙනවා රුපියල් ලක්ෂ 5 ත්‍යාගය සඳහා winning probability එක 100ට 0.000032. ඒ කියන්නේ තාමත් අඩු වගයක් තමයි ලොතරැයි 100කින් මේ සුපිරි ත්‍යාගය දීමේ සම්භාවිතාව තියෙන්නේ. රුපියල් 50000 ත්‍යාගය සඳහා තියෙනවා 0.0001.6ක්. 25000 ත්‍යාගය මේක අර ප්‍රවර්ධන ත්‍යාග අංකයෙන් ලැබෙන එක. ඒකේ probability එක 0.01ක් වෙනවා. මේක මේ අනිකුත් ත්‍යාග වලින් පරිබාහිර වෙන වෙනම ත්‍යාගයක්. එතකොට 2500 ත්‍යාගය ලැබෙන්නට තියෙන සම්භාවිතාවයේ ඉඩකඩ 100ට 0.063ක් වගේ කුඩාගයක්. රුපියල් 16 ත්‍යාගය සඳහා 100.0.33ක වගේ කුඩාගයක්. 200 ත්‍යාගය සඳහා 2.1%ට වගේ අගයක්. ඒ කියන්නේ ලොතරැයි 100ක් ගත්තොත් ලොතරැයි දෙකක වගේ රුපියල් 200ක ත්‍යාගය අපිට ලැබෙන්න chance එකක් තියෙනවා. එතකොට මේ රුපියල් 40 ත්‍යාගය 124.7 වෙනවා. ඒ කියන්නේ 125ක වගේ අගයක් තියෙනවා, chance එකක් තියෙනවා. රුපියල් 40 ත්‍යාගය ලැබෙන්න. ඒ වගේම 172.78ක ඒ කියන්නේ 173ක වගේ chance එකක් තියෙන්නේ. දිනුමක් නොයදෙන තැනට තමයි මේකේ 172.78ක වගේ probability එකක් තියෙන්නේ. එතකොට ඕක තමයි සුබ දවසක් කියන ලොතරැයියේ දිනුම් මැදීම සම්බන්ධයෙන් මම කරපු calculation එකේ මට ආපු අගයන් ටික. ඒතර මේක මම හදපු විදිය ඊළඟ වීඩියෝ එකකින් මම ගේන්නම් කොහොමද මේක හැදුවේ කියලා. ඒ වගේම අර ලොතරැයි 100ක නියැදියකින් කරන ප්‍රායෝගික ප්‍රැක්ටිකල් ටෙස්ට් එකත් අපි කරලා බලමු. ඒක කොහොමද එක්ස්පෙරිමන්ට් එකෙන් අපිට මේකේ එන වැලියුස් කොයි වගේ දෙන්නේ කියලා. කොහොමත් ඒක මේක තාක් දුරකට ගැලපෙන්නත් පුළුවන්, නොගැලපෙන්නත් පුළුවන්. එතකොට මේකෙන් මම කොහොමද මේ කැල්කියුලේෂන් එක කරේ කියලා මෙන්න මේක මේ රුක් සටහන මම විස්තර කරලා විස්තරාත්මක වීඩියෝ එකක් මම වෙනමම කරන්නම් කොහොමද මේකෙන් මේ වැලියුස් මම ගත්තේ කියන කාරණය ගැන. ඒතර මේක සාමාන්‍යයෙන් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ඕන දෙයක්. ඒකට ටිකක් වෙලාව යන නිසා මම ඒක වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. අපි ප්‍රැක්ටිකලි අපි කරන එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලලා ඊට පස්සේ අපි මේකෙන් කොහොමද කැල්කියුලේෂන් එක කරේ කියලා බලමු. එහෙනම් අපි ප්‍රැක්ටිකලි කරන එක්ස්පෙරිමන්ට් එක කරන මේ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.